ආයිබෝවන් සෙත් සිටි පුද්ගලික රෝහල. හලෝ. ඔකෙන් මහත්මයා ඔබට මම කොහොමද උදව් කරන්න පුළුවන්? තෝද මගේ ගෑනිට මැසේජ් කළේ. තෝ හිතුවද මම ඒව දන්නේ නැහැ කියලා. අද මම තෝගේ ඇයට තලනවා. සමාවෙන්න මහත්මයා, මම හිතන්නේ ඔබතුමාට මොකක් හරි වැරදීමක් වෙලා. මම මේ කතා කරන්නේ රෝහලේ පිළිගැනීමේ අංශෙන්. රෝහල? තෝ රෝහලත් පිළිදන්න මගේ පවුල කඩාකප්පල් කරන්න දන්නේ. මම දැක්ක මැසේජ් වල තියෙනවා. අද රැයට එන්න අපි සූදානම් කියලා. තොට මොනවා කරන්නද අද රැයට සූදානම් වෙන්නේ? අයියෝ මහත්මයා, ඒක වැරදීමක්. අපි අද රැයට එන්නේ කිව්වේ චැනලින් එකකට. චැනලින්? ඔබතුමාගේ නෝනා අපේ රෝහලේ දොස්තර කෙනෙක්ව හම්බෙන්න වෙලාවක් වෙන් කරලා තිබුණේ. මම ඒක මතක් කරන්න තමයි මැසේජ් එකක් දැම්මේ. දොස්තර? මොන දොස්තරද? තෝ දොස්තර කෙනෙක් වගේ නගපානවා නේ. මට තෝ අහුවෙන්න එපා. තෝ ඒ කටහඬ පේන්නේ නැද්ද? තොරපූසෙක්ගේ වගේ. මහත්මයා, කරුණා කරලා ශිෂ්ට විදියට කතා කරන්න. මම මේ රාජකාරිය කරන්නේ. මම ඔබතුමාට ඕන නම් දොස්තර මහත්තයාගේ නම කියන්න. එයා මුදිත කැලුම්. මුන් කැවුන්ද කොණ්ඩ කැවුන්ද කියලා මට වැඩක් නෑ. බෑයි මගේ ගෑනිට මැසේජ් කරලා තිබුණොත් එහෙම මම එනවා උතෙන්ට. ඇවිල්ලා තොට ඔය හොස්පිටල් එකේම නතර වෙන්න මම ඔබට ගහනවා. අයියෝ මහත්මයා, පිස්සු නම් කෙලින්න එපා. ඔබතුමාට තියෙන ලොකු සැකයක්. මම මේ අවුරුදු 10ක් තිස්සේ මේ රෝහලේ වැඩ කරනවා. මං කවදාවත් කාගේවත් පවුලක් නම් කඩාකප්පල් කරලා නැහැ. තොට අවුරුදු 10 ගියද මගේ ගෑණිගේ නම්බර් එක හොයාගන්න. ඔබ මහා කපටි මිනිහෙක් නේ බං. මම දැන් එනවා උතෙන්ට. ඔව් මහත්තයා, මම ඉන්නේ ඉස්සරහම මේසේ. මහත්තයා එනකොට අමතක කරන්නේ නැතුව මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්නත් වෙලාවක් වෙන් කරගෙන මෙන්න. මොකද ඔබතුමාගේ ඔළුවේ මොකක් හරි පොඩි අවුලක් තියෙනවා කියලා මට තේරෙනවා. මොකක්? තෝ මට පිස්ස කිව්වනේ. මම දැන් එනවා උතෙන්ට. මං ඇවිල්ලා තෝගේ රෝහලේ තියෙන හැම ඇඳක්ම කුඩු කරනවා. ආහා, ඉන්නකෝ. එනකොට පොලිසියත් එක්කගෙනම එන්න. මොකද රෝහලේ කලබල කරන අයට අපි නොමිලේම විලංගු දානවා. ඒකත් අපේ සේවාවක් තමයි. මම තොට ආයි කෝල් කරනවා. බලපන් උඹට හොඳ වැඩක් කරනවා. අනීති පම් මහත්තයෝ ෆෝන් එක. ඉස්සෙක්